hello ඉතින් මිස් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනකොට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ පොඩ්ඩක් electric vehicles ගැන. දැන් සමහර කට්ටිය electric vehicles වලට electric vehicles ගන්න කැමතියි. නමුත් වැඩේ තියෙන්නේ ජපානයේ. හුඟක් අය ඉන්නේ තමන්ගේ apartments වල නෙමෙයි. දැන් තමන්ගේ apartments වල ඉඳලා එක charge කරගන්න බැරි නම් ඒ කියන්නේ සාමාන්‍ය 200 volts වගේ පාවිච්චි කරලා charge කරගන්න බැරි නම් හුඟක් වෙලාවට යන්න වෙන්නේ charging stations වලට. දැන් charging stations වලට යනකොට වෙන්නේ සාමාන්‍යයෙන් ඒක high speed charging ඉඳලා හුඟක් වෙලාවට අර අනවශ්‍ය ලෙස ලොකු cost එකක් යනවා. ඉතින් සාමාන්‍ය නිවසක 1 කිලෝවොට් වලට charge කරන ගහන ඇවිල්ලා ජපානයේ යෙන් 33ත් යෙන් 47ට ගහනක් තමයි කොස්ට් වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි ගෙදර charge කරන එක හුඟක් වැදගත්. දැන් වැඩේ තින්නේ හුඟක් වෙලාට මේ ඔප්ෂන් එක නැහැ සමහර කට්ටියට. ඒකින්ද ඉලෙක්ට්‍රික් වාහනයකට යන එක පොඩ්ඩක් අඩුයි. හේතුව තමන්ගේ ගෙවල් වල නෙමෙයි හින්දා ඉඳලා. විශේෂයෙන්ම apartments වල සහ mansion වල ඉන්න හින්දා ඒක කරගන්න බෑ. දැන් තමන්ගේ ගෙදරක ඉන්නවා නම් මේක හරි පහසු දෙයක්. තමන්ගේ ගරාජ් එකක් තියෙනවා නම් ඒ ගරාජ් එකට මේ වගේ එකක් දාලා, ඒ කියන්නේ outlet එකක් දාලා 200 volts 20 ampere වගේ outlet එකකින් වාහනයක් charge කරගන්න පුළුවන්. දැන් වැඩේ තියෙන්නේ සමහරවිට ඒ outlet එකක් දාන්න පොඩ්ඩක් ගාණක් යනවා. ඒ කියන්නේ yen 50000 ඉඳන් yen 90000 දක්වා ගාණක් යන්න පුළුවන්. ඒකේ හින්දා ඒකත් සමහරවිට ඔප්ෂන් එකක් නෙමෙයි වෙන්න පුළුවන්. සමහර කට්ටියට මොකද ඒ වගේ ගාණක් දීලා outlet එකක් දාගන්න එකත් සමහර කට්ටියට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඔයගලන් දැනගෙන හිටියද ඔයගලන්ට සමහරවිට ඔයගලන්ගේ ගෙදර ලොකු එයා කන්ඩිෂනර් එකක් තියෙනවා නම් ඒ එයා කන්ඩිෂනර් එක ඒකේ අවුට්ලට් එක ඇවිල්ලා කියන්නේ කන්සෙන්ට් එක ඇවිල්ලා 200 volts වෙන්න පුළුවන්. ඉතින් ඒක හරහා සාමාන්‍යයෙන් charge කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔයගලන්ට මම පෙන්නන්නම් ඒක කොහොමද කරන්න කියලා. දැන් මේ තියෙන්නේ මගේ එයා කන්ඩිෂනර් එක. මේ ඔයගලන්ට පේන්නේ නැති මගේ එයා කන්ඩිෂනර් එකේ ප්ලග් එක ගලවලා තිනවා. මේක 200 volt outlet එකක්. ඒක හරහා පොඩ්ඩක් heavy duty wire එකක් කියන්නේ extension cord එකක් හරහා තමයි මම මේක මගේ ඉලෙක්ට්‍රික් වාහනේ charge කරගන්නේ. දැන් මට options එකක් තියෙනවා. මට ළඟ Tesla supercharger එකක් තියෙනවා. ඒ supercharger එකකින් ගිලත් charge කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ගෙදර ඉඳන් හුඟක්ලාට වැඩ කරන හින්දා ගෙදර මේ වගේ මගේ mobile charger එක හරහා මට මගේ Tesla එක charge කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක සාමාන්‍යයෙන් charge වෙනවා. ඉතින් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් වැඩේ තියෙන්නේ මේ වගේ extension cord හුඟක් වෙලාට සාමාන්‍ය තැන්වල විකුණන්න නැහැ. මේක මම ගත්තේ Amazon එකෙන්. මේ Amazon එකෙන් අරගෙන මම හැමතිස්සෙම හැබැයි check කරනවා මේක රත් වෙනවද නැද්ද කියලා. දැන් මේක රත් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. මොකද හේතුව ඒක එච්චර අපේ සර්කිට් එකකට හොඳ නැහැ. ඒ වගේම ගෙවල් වල නේ එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ නැති වෙන්න තමයි හැමතිස්සෙම check කර කරන්න ඕනේ. නමුත් මම දන්න ආකාරයට මම හුඟක් රිසර්ච් කරා ඉන්ටර්නෙට් එකේ සහ YouTube වීඩියෝස් වල මේ වගේ සාමාන්‍ය එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ගත්තොත් මේකත් රත් වෙන්නේ නැහැ. මේක මම හිතන්නේ මට මතක හැටියට 20 amperes වගේ වෙනකන් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොබයිල් charger එකකින් Tesla mobile charger එකකින් charge කරොත් හුඟක් වෙලාට ඒක 16 amperes විතරයි පාවිච්චි කරන හින්දා ඒක ලොකු load එකක් යන්නේ අතන්ට. හරි. නමුත් මේ outlet එක ඇවිල්ලා 20 amperes වෙනකම් පුළුවන්. ඒකින්ද 4 amperes වගේ minus එකක් වෙනවා. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. මම electrician කෙනෙකුත් නෙමෙයි. මම කියන දේවල් ඔයගලන්ට තේරෙනවද දන්නේ නැහැ. සමහර මගේ වැරදි දෙයක් කියුණා නම් පොඩ්ඩක් හරි ගස්සන්න කවුරු හරි comments වල. නමුත් මේ system එක හරහා තමයි මගේ වාහනේ charge කරගන්නේ. ඉතින් ගෙදර charge කරගන්න එක හරි ලාභයි. Tesla Model Y එකක් වගේ charge කරනවා නම් 30% ඉඳන් 100% යනකම් charge වෙන්න මම හිතන්නේ yen 900ක වගේ ගාණක් තමයි යන්නේ. නමුත් මේක super charger එකකින් charge කරොත් වෙන්නේ හුඟක් මුදලක් යනවා. yen 3800ක් වගේ including tax ඒ වගේ cost එකක් යනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලොත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නවා නම් අන්න හොඳම දේ තමයි ගෙදර outlet එකක් දාගෙන එළියෙන් outlet එකක් හදාගෙන නැත්නම් ඒකත් ඔයගලන්ට තාම අලුතින්
වාහනේ අරගෙන කාලයක් අවශ්‍ය නම් ඒක හදාගන්න මේ වගේ ක්‍රමයකිනුත් charge කරගන්න පුළුවන්. හරි. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.